නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන අමාත්‍යවරයා විදිහට මම වැඩභාර ගත්තට පස්සේ විශේෂයෙන්ම ජල සම්පාදන මණ්ඩලයේ සහ මේ ජාතික නිවාස සම්වර්ධන අධිකාරියේ වැඩ කටයුතු දිස්ත්‍රික් මට්ටමින් නිරීක්ෂණය කරන්න අදහසක මම ඉන්නවා. ඒ නිසා දිස්ත්‍රික් මට්ටමට ගිහිල්ලා ජල සම්පාදන මණ්ඩලය වගේම නිවාස සම්වර්ධන අධිකාරියේ සිදුවෙන වැඩ කටයුතු සංවර්ධන වැඩ කටයුතු අධීක්ෂණය කරන එක තමයි අද කෙරෙන්නේ. අද ත්‍රිකුණාමල දිස්ත්‍රික්ක සංචාරයේ අපි මුලින්ම කරේ මේ අල්ලකන්තලේ ජල යෝජනා ක්‍රමය මේ ව්‍යාපෘති හරහා තමයි ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වැඩි හරියකට දැනට ජල සම්පාදනය කරන්නේ. එහි අපි දන්න ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති ගොඩක් යෝජනා වෙලා තිනවා. එක පැත්තකින් කර්මාන්ත අනිත් පැත්තෙන් සංචාරක ව්‍යාපාරයේ පැත්තෙන් ඒ එන ජල සම්පාදන අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න ජල සම්පාදන මණ්ඩලයෙන් යෝජනා තිබෙනවා. නැවත මහවැලි ගඟෙන් වතුර අරගෙන ජල සම්පාදනය කරන ව්‍යාපෘති එහි කටයුතු අධීක්ෂණය කරන එක සොයා බැලීම සඳහා තමයි සහභාගී වුණේ. ඒ වගේම දැනට ක්‍රියාත්මක වෙන මේ කන්තලේ ජල පිළිපහදු මධ්‍යස්ථානයේ වැඩ කටයුතු කොහොමද වෙන්නේ සහ එහි ගැටලු මොනවාද කියන එක සාකච්ඡා කරන්න හොයන්න බලන්න තමයි ආවේ. අපි බලාපොරොත්තු වෙන හවස නිවාස සම්වර්ධන අධිකාරී කාර්යාලයට ඒ වගේම ප්‍රජා ජල දෙපාර්තමේන්තුව තියෙනවා ග්‍රාමීය ජල ව්‍යාපෘති නියාමනය කරන ආයතනය. ඒ ප්‍රජා ජල දෙපාර්තමේන්තුවත් අපි හම්බෙන්න බලාපොරොත්තු වෙනවා. අපි කෙටියෙන් කියනවා නම් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සම්පූර්ණ ජල සම්පාදනය වගේම නිවාස ඉදිකිරීම කටයුතු සම්බන්ධයෙන් සොයා බලන්න තමයි අද මේ සංචාරය කරන්නේ. අද මේ ජනතාවට ලොකු ගැටලුවක් තියෙනවා. ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රධාන ජලනාල රැඳී තියෙන්නේ මේ ප්‍රධාන වීදිය හරහා. ඉතින් දැන් මේ වෙනකොට ඒක කාපට් කරනවා. එතකොට දැන් ඒක මොන හරි රිපෙයාරයක් ආවොත් නැවත ඒ කාපට් එක හරවලා ඩැමේජ් කරලා ඒක කරනවා. එතකොට ඒක ගැටලුවක් නෙවෙයි. දැන් ඕක දිගටම ප්‍රශ්නේ තියෙනවා. ඒ කියන්නේ මහා මාර්ග අධිකාරියෙන් පාරවල් හදනවා. ඊට පස්සේ ඒ පාරවල් කඩලා තමයි බොහෝ තැන්වල ජල සම්පාදන මණ්ඩලයෙන් නලයලන්නේ. නැවත පාරවල් පළල් කරන්න ගිහුවහම ජල සම්පාදන මණ්ඩලයට ඒ නල මාර්ග එහාට මෙහාට කරන්න වෙනවා. ඒක අපේ සංවර්ධනයේ මේ ආයතන අතර ඒකාබද්ධතාවයට සම්බන්ධ තියෙන ප්‍රශ්නයක්. ඒ වර දීර්ඝකාලීන සැලසුමක් එක්ක ක්‍රියාත්මක නොකරන එක සම්බන්ධ ප්‍රශ්නයක්. අපි මේක දිගින් දිගටම මේ කියන කාරණේ අපි සාකච්ඡා කරලා තියෙනවා අමාත්‍යාංශ මට්ටමින්. ඇත්තටම අද මේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මේ කරන සංචාරයත් මේ කතාව අපි යම් තාක් දුරකට සාකච්ඡාවට ගත්තා. අපි බලාපොරොත්තු වෙනවා ඒක අමාත්‍යාංශ මට්ටමේ සාකච්ඡා කරන්න ඕනේ. මහා මාර්ග අධිකාරිය ඒ වගේම අනෙකුත් ඒ මහා මාර්ග ඉදිකිරීමට සම්බන්ධ ආයතන සහ ටෙලිකොම් එක ඒ වගේම ජල සම්පාදන මණ්ඩලය කියන මේ සීළු දෙනාත් එක්ක සාකච්ඡා කරලා තමයි ඒකාබද්ධ වැඩපිළිවෙල හදා ගන්න ඕනේ. හැම පාරකම සර්විස් කොරිඩෝ එකක් තියෙන තැනකට යන්න ඕනේ. නැත්නම් මේක කරන්න වෙන්නේ නැහැ. නැත්නම් ආය අවුරුදු ගානකින් මේ කියන දේ කරන්න වෙනවා. පාර කඩලා තමයි නල මාර්ග දාන්න වෙන්නේ. අපි ඒකට ඉදිරි කාලින සැලසුමක් හදන්න බලාපොරොත්තු වෙනවා. අද ඒකාබද්ධ විපක්ෂයේ විසින් ලොකු ජනගණනයක් කරනවා මුගෙවුරු. එතකොට මේක ආණ්ඩුවට අභියෝගයක් නෑ. එම හිතන්නේ ආණ්ඩුව නෙමෙයි සාමාන්‍ය ජනතාවම ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. මම දැක්ක අද සමාජ මාධ්‍යවල යනවා මේ නුගේගොඩ එන පාරවල වල තනකොළ එල්ලලා කියලා. ඒව කරන්නේ ආණ්ඩුවේ නෙවෙයි. ඒව කරන්නේ සාමාන්‍ය මිනිස්සු. ඊට පස්සේ සමාජ මාධ්‍යවල නොයෙක් විවේචන යනවා. නඩු වලින් බේරෙන්නයි රැලි කරන්නේ. නඩු වලින් බේරෙන්නයි ජනතාව මත පටවන්නේ. නඩු වලින් බේරෙන්නයි ආණ්ඩු විරෝධයක් ගොඩනගන්නේ. ජනතාව පාවිච්චි කරන්න කියලා විරෝධයක් තියෙනවා. ඒ නිසා අපට නෙවෙයි අභියෝගය තියෙන්නේ. අපෙන් කිසිදු මේකට අපිට අභියෝගයක්වත් නෙවෙයි, අපේ විරෝධයක්වත් නෙවෙයි. ජනතාව තමයි මේක ප්‍රතික්ෂේප කරන්නේ. මේ මොකද්ද කරන්න කියලා. ඒකට අයිතියක් තියෙනවා. ඒකට 2.5ක් ඉන්නවනේ. 2.5 ඒකට 2.50ක් ඉන්නවා ජනතාව. ඒ ජනතාවගෙන් කොටහක් අරන් ගිහලා රැලියක් කරයි. ඒවා අපිට කිසි දෙයක්ම අභියෝගයක් නෙවෙයි. සර් රැලියක් කරන්න කොහොමද නීති අනුකූල අවසරයක් දෙන්නේ විශේෂයෙන් අදහස් ශාස්ත්‍ර විභාගයට? ඒ සම්බන්ධයෙන් මම දැක්කා පොලිසියත් ප්‍රකාශයක් කරලා තියෙනවා. නුගේගොඩ රැළිය තියෙන නුගේගොඩනේ රැළිය තියෙන නුගේගොඩ තියෙන අවට පාසල් කීපයකුත් තියෙන ඒක පොලිසිය බලයි. මොකක්ද අවසර දෙන්න පුළුවන්ද, ශබ්ද විකාශන වලට අවසර දෙන්න පුළුවන්ද බැරිද කියන එක පොලිසිය තියෙනවා. පොලිසිය අදාළ පරිදි කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.